වහාම ආවිබිම තබා ත්‍රස්තවාදය අත්හැරිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන LTTEන් ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරන අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා තේරුම් අරන් තියෙනවා සටන් විරාමයක් ඇති කරන්න පුළුවන් වෙන්නේ LTT සංවිධානයේ ආවිබිම තිබ්බොත් පමණයි කියලා. ඒ ප්‍රකාශයෙන් කියලා තියෙනවා LTT සංවිධානය ත්‍රස්තවාදය අතරින්න ඕනේ. ඒ එක්කම ළමා සොල්දාදුවන් බදවා ගැනීම වහම නතර කරන්න ඕනේ කියලා. අද මුළු ලෝකෙම පිළි අරන් තියෙනවා LTT සංවිධානය අපි මේ කතා කරන අවස්ථාවේදීත් බලහත්කාරයෙන් ගිහිලා ළමා සොල්දාදුවන් බඳවා ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා කියලා. මේක විශාල මානව හිමිකම් උල්ලංඝනයක්. එමෙ LTT සංවිධානය අවිබිම තියලා ඉදිරිපත් වුණොත් ඒ විදිහට මේ ප්‍රශ්නය විසඳන්න මම හිතන්නේ ඒ වෙලාවෙදීම එක වෙඩි උණ්ඩයක්වත් ඊට පස්සේ අපිට එල්ල කරන්න කිසිසේත්ම උවමනාවක් ඇති වෙන්නේ නැහැ. මොකද මේ මානුෂික මෙහෙයුම රජයෙන් ක්‍රියාත්මක කරන්නේ LTT සංවිධානයට එරෙහිව මිසක් දරුණු ත්‍රස්තවාදයකට එරෙහිව මිසක් සාමාන්‍ය ජනතාවට එරෙහිව නෙවෙයි කියන එක මම මේ අවස්ථාවේදී පැහැදිලි කරලා